ඔයා රස්සාවෙන් ගන්න සැලරි එකට අනිවාර්යයෙන්ම බදු ගෙවන්න ඕනද? අයබෝවන්. අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයා රස්සාවෙන් ගන්න සැලරි එකට අනිවාර්යයෙන්ම බදු ගෙවන්න ඕනද නැද්ද කියන එක ගැන. ඔයා දන්නවා 2023 ජනවාරි 1 වෙනිදා සිදුවෙච්ච බදු සංශෝධනයට අනුව මේ වෙනකොටත් ඔයා රුපියල් ලක්ෂ 1.5කට වඩා වැඩි වැටුපක් ගන්නව නම් ඔයාට අනිවාර්යයෙන්ම රජයට බද්දක් ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතනදී ඔයා දැනගන්න ඕන දේ තමයි ඔයාගේ ටැක්ස් එක අඩු කරන්නේ ඔයාගේ සේවා යෝජකයා. ඒ කියන්නේ ඔයාගේ ආයතනය ඔයාට අදාළ ටැක්ස් එක අඩු කරගෙන තමයි ඔයාගේ අතට සැලරි එක දෙන්නේ. මෙතනදී කෑෂ් බෙනිෆිට් සහ non cash benefit කියන දෙකම සලකා බලනවා. මතක තියාගන්න ඔයාට 2023ට කලින් tax return එකක් එහෙමත් නැත්නම් බදු වාර්තාවක් දාන්න කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ඒ 2023ට කලින්. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න මේ වෙනකොට ඔයාට tax return එකක් එහෙමත් නැත්නම් බදු වාර්තාවක් හැම අවුරුද්දකම නොවැම්බර් 30ට කලින් දාන්න සිද්ධ වෙලා තියෙනවා. මතක තියාගන්න ඔයාට මෙතනදී වාර්තා දෙකක් එහෙමත් නැත්නම් documents දෙකක් submit කරන්න තියෙනවා. පළවෙනි එක තමයි set. ඒ කියන්නේ statement of estimated tax return කියන එක. දෙවැනි document එක තමයි මේ final tax return කියන එක. මේ document දෙකම ඔයාට හැම අවුරුද්දෙම නොවැම්බර් 30ට කලින් submit කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ වගේම tax update එකකින් ආය පාරක් හමු. එතකන් tax school channel එක follow කරලා subscribe කරලා තියාගන්න.